ඕනම සින්දුවකට ඇප්ලයි කරන්න පුළුවන්. ලස්සන සිම්පල් බොස්සා නෝවා පැටර්න් එකක් ඉගෙන ගමුද? ඉක්මනට. මේක ප්ලේ කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි බේස් ප්ලේ කෙනෙක් ඉන්නකොට ප්ලේ කරන විදිය. බේස් ප්ලේ කෙනෙක් ඉන්නකොට අපිට ප්ලේ කරන්න හරියම ලේසි. මොකද බේස් පැටර්න් එකක් ප්ලේ කරන්න නැහැනේ. අපිට රිලැක්ස් ප්ලේ කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන කෝඩ්ස් එක තමයි මේක ඉගෙන ගන්න. A-7th A-7th එක පාවිච්චි කරනවා. ඊට පස්සේ D-9 කෝඩ් එක පාවිච්චි කරනවා. අපි රයිට් හෑන්ඩ් එකෙන් කරන්නේ මෙන්න මේ වගේ සිම්පල් පැටර්න් එකක්. කෝඩ්ස් දෙකම පාවිච්චි කරලා තමයි ප්ලේ කරන්නේ. left hand එකෙන් වාට ප්ලේ කරන්න දෙන්න හරිම ලේසි. 1 2 3 4 1 2 3 4. Playing without a bass player. බේස් ප්ලේ කෙනෙක් නැතුනම අපි රයිට් හෑන්ඩ් එකෙන් ප්ලේ කරපු රිද්ම් එකට බේස් ලයින් එකක් නැත්නම් බේස් පැටර්න් එකක් ඇඩ් කරන්න වෙනවා. බේස් පැටර්න් එක තමයි 1 and 2 and 3 and 4 and 1 and 2 and 3 and 4 and අත් දෙකම එකතු කරාම